පැල්මටුළු දාගැබ් රාජමහා විහාරානුබද්ධ අරුණ කලායතන නර්තන මෞලි මංගල්‍යාභිෂේකයයි. කලාව යනු ජාතියේ සංස්කෘතියේ ජීවනාලයයි. එයින්ද උඩරට වෙස් පැළඳීමේ මංගල්‍යය නර්තන කලාවේ උත්කර්ෂවත් අභිෂේක මංගල්‍යයි. කොහොඹා කංකාරී ශාන්ති කර්මයේ ප්‍රධාන නර්තනය වෙස් නර්තනයයි. දීර්ඝ කාලයක් උඩරට නර්තනය හැදෑරීමෙන් පසු වෙස් බැඳීමේ සම්ප්‍රදාය සිදුවේ. ඉන් පසුව කොහොඹා කංකාරියේ හා පෙරහැර උඩරට බලි ආදී නර්තනයන් සඳහා සුදුසන් බවට පත්වේ. වෙස් නර්තන ශිල්පියා ඉන් අනතුරුව ජාතියට කලාවට සංස්කෘතියට මහඟු සම්පතක් බවට පත්වේ. එනිසා මෙම වෙස් මංගල්‍යද ජාතික මෙහෙවරක ඇරඹුමක් වේ. ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඩුළු රාජමහා විහාරාධිපති මහා මහෝපාධ්‍යාය බෙංගම්වේ ශ්‍රී ධම්මදින්නහාභිදාන නායක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය අනුශාසනා පරිදි නර්තනාචාර්ය ජිනේන්ද්‍ර සෙනරත් පනාවල ශූරීන් හා පාරම්පරික බෙහෙරි වාදන ශිල්පී ආසිත සඳරුවන් යන මහත්තුරුන්ගේ මූලිකත්වයෙන් වෙස් පැළඳවීමේ නර්තන මෞලි මංගල්‍යය පැල්මඩුල්ලු ඓතිහාසික රජමහා විහාර භූමියේදී ආභරණ පීකිරීමේ චාරිත්‍රය දියනෑම වෙස් පැළඳවීම මංගලම් නර්තනය යක් ඇනුම නර්තනය තුරගා වන්නම නර්තනය ප්‍රවීණ ශිල්පීන්ගේ නර්තනය හා දෙමාපිය වන්දනා අසිත ගුරුතුමා ඇතුළුව ඔවුන්ගේ සියලුම පිරිස සහ මේ දුවදරුවන් ඒ වගේම ඔවුන්ගේ දෙමාපියෝ ඇතුළුව මේ කටයුත්තට සම්බන්ධ වී වැඩ කටයුතු කළ සියලුම දෙනාගෙන් අවසරයක් පතනවා. ඉතින් අද මේ සිද්ධ කරන්න යන්නේ අවුරුදු ගණනාවක සිට පැවතෙන චාරිත්‍රයක්. ඉතින් මේක තමයි එදා සිට අද දක්වාම කුලදරුවෙක්ට රජකම හිමි වෙනවා නම් ඒ හිමුණු එකම අවස්ථාවේ තමයි ඉසපෙස් බෙදීමේ මහා මංගල්‍ය. ඉතින් මේක කොහොඹා කංකාරිය කියන ප්‍රධාන ශාන්ති කර්මය අරබය තමයි වෙස් නර්තනයේ බිහි වෙන්නේ. ඉතින් අපි දන්නවා මේකේ ඉතිහාසය ගත්තොත් පණ්ඩුවාසුදේව ලංකාවේ පළවන රජ වෙන පණ්ඩුවාසුදේව රජුන්ට ඇතිවන දිවිදෝෂය සූපපත් කරන්න තමයි පළවෙනි කොහොඹා කංකාරී ශාන්ති කර්මය සිදු කරන්නේ. මේ ශාන්ති කර්මයට හේතු වෙන්නේ විජය රජතුමා මේ ලංකාදීපේ රජ වුණාට පස්සේ ඔහු රජ වෙන්නේ කුවේණිය කියන මේ ලංකාදීපේ යක්ෂ ගෝත්‍රික කාන්තාව ආවම විවාහ කරගෙන. රජ වුණාට පසුව විජය කියන රජතුමා ඉන්දියාවෙන් ආපු කෙනෙක්. ඉතින් එතුමන් ඉන්දියාවේ ඉන්න රාජකුමාරිකාවක් නැවත සරණ පාවා ගන්නවා. අර කුවේණිය විජය රජු ඇතුළුව ඉතින් පටන් රජවන සියලුම රජුන්ට සාපයක් සිද්ධ කරනවා. ඉතින් මේක
අරමුණු කොටගෙන විජයගේ පසුව රජවන පණ්ඩුවාස දේවරතුමාට දිවිදෝසාන්ධකාරයක් ඇති වෙනවා. ඉතින් ඒ දිවිදෝසාන්ධකාරය සූපත් කරන්න තමයි මේ කුම්භකණ්ඩාරි ශාන්ති කර්මය පවත්වුවේ. ඉතින් මේ දිවිදෝසයෙන් පස්සේ මලය දේශයට ගිහිල්ලා මලය රාජකුමාරවරු තුන්දෙනෙක් සඳලිතු මලින්තු ක්‍රීස්ති කියන ඉන්දියාවේ මලය දේශේ මලය රාජකුමාරවරු තිදෙනෙක් මේ ලංකාදීපයට හන්තානම් ගල කියන හන්තාන ප්‍රදේශයට ඇවිල්ලා එතනදී මේ සැඩපස් මංගල්‍යයක් සිද්ධ කළා. ඔහුට තිබිච්ච දිවිදෝෂය සූපත් කරා කියනවා. ඒ අවස්ථාවේදී මලය රජුරුවන් හැඳ පැළඳගෙන සිටපු ඒ සූසැටක් ආභරණින් කොටසක් මේ උරුමය පවරලා ලංකාදීපේ උරුමය පවරලා උන්වහන්සේ නැවත ඉන්දියා දේශයට ගියා කියලා අපේ එයත් සාහිත්‍යයේ සඳහන් වන දේවල්. අං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා. අද මේ හැමදෙනාට විකාමත්ම වැදගත් වෙන දවසක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. අපගේ ශ්‍රී ලංකාවේ කලා ශ්‍රේෂ්ඨය තුල කලාකිත තුල නව අස්වැද්දීමක් සිද්ධ කරන අවස්ථාවක්. කලා ලෝකයට පියමනින්නට අද දවසේදී මේ සෝදානම්ව සිටින මේ පුතණුවන් සිළු දෙනාට ඒ වෙස් පලන්දර කලා ශ්‍රේෂ්ඨය බබළුවන්නට නර්තන කලාව බබළුවන්නට ඒ මූලික අවස්ථාවක් හැටියට සිද්ධ කරන වෙස් මංගල්‍ය සිද්ධ කරන අවස්ථාවයි මේ වෙලාවේදී සිද්ධ කරනු ලබන්නේ. තනං පනේතං සුවත්තියෝ දෝගීනං පුරාණං නවන්නත්ති සංගවං විරත්ත චිත්තායති කේපවස්මින් තේකේන බීජා විරුල්ලිච්ඡං නිප්පන්ති දීරායතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා කණ්ඩකතෝ වා නක්කත්තතෝ වා ජනපද රෝගතෝ අසද්ධම්මතෝ වා සංදිට්ඨිතෝ වා තප්පුරාචිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍ති. Rajang Sri Lanta Sagar
පරිත්තේ මේ බූට පාරිත්තම් මෙත්තම් පරෝපදේශ සහිත ස්වයම්බු ඥානේන්ද්‍ර අවදාරන්නා වූ සීමත්වන්තෝ උද්භූත මාඩ වාර්ණකේ සීන්ද්‍රාය චිර සුඛතථාගත සරණාමර ලෝක දිවංකර අප භාග්‍යවත් අරිහත් සම්මා බුද්ධ සර්වච්ච රාජෝත්තමයන් වහන්සේගේ නාමයද විශ්වාසාධාරං ගගන සතුසං මේඝ වර්ණං සුභාග්‍යං ඉව සුමන දේවෝ නමෝ නමః පතිවෘතා ගුණශීල ධම්ම තේජේන බුද්ධි වර්ධනං ලද්ධානං කුසුමං රාජා නාථ ස්වාමී නමෝ නමః නාරංගාකීන කඳ කොමන රෝගේ රුවරා ආතු මතනත පුරාවා අත්තාමි ඉසබීරන ගායනා කියලා. එතකොට ඒ ගායනා කොටස ප්‍රායෝගිකව රඟ දක්වන ආකාරය තමයි ඔබ මේ දැක්කේ. එතකොට ඊට කලින් පගුල් බෙර වාදනය කළා. දෙවියන්ට ආරාධනා කරලා ඊපසුව নমස්කාර ගායනා ඒ වගේම ඒ දෙවියන් උදෙසා සිදු කරන নমස්කාර ගායනාවන් ඉන් අනතුරුව මේ උපවක් හදලා තිනවා. අපි කියනවා ශ්‍රියා දේවිය කියලා. කාන්තාව, ශ්‍රියා කාන්තාව කියලා අපි කියනවා. ශ්‍රියා කාන්තාව කියලා කියන්නේ ශ්‍රියාවට අධිපතිත්වය. එතකොට මේ ශ්‍රියා දේවියගේ පුටුවේ තියෙන්නේ කාන්තාවකට අලංකාර ලෙස හැඳ පැළඳකට යන්න පුළුවන් දේවල්. ඒ තමයි මේ හවරියක් තියෙනවා, රිදි තියෙනවා, කණ්ණාඩියක් තියෙනවා, පනාවක් තියෙනවා, අතුන් සතු මේ දේවල් ශ්‍රියා උපදින කියන්නේ ගෙදර අම්මා ලස්සන දින්නවනම් ගෙදර හරි ශ්‍රියාවක්. ඉතින් ඒවා ගැනීම තමයි මේ සිද්ධ වෙන්නේ.
කුඹකංකාරී සාන්ති කර්මයට සූදානම් වන යක්දෙස්සගේ ඇඳුම් ආයිත්තම් පේකර ගැනීම නැත්නම් වෙන් කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ. පුරාණ කාලයේදී මේ ආභරණ තිබුණේ විහාරස්ථානේ නැත්නම් ඒ ගමේ තිබිච්ච කොහොඹා දේවාලේ නැත්නම් ඒ ප්‍රධාන ඇදුරුතුමාගේ ප්‍රධාන යක්දෙස්සගේ ගෙදර තිබුණු දේවාලයක තමයි මේව තැන්පත් කරේ. එතකොට මේ සාන්ති කර්ම කරනකොට නොයෙකුත් කුල එකතු වෙනවා මේ සාන්ති කර්ම තුල. එතකොට ඒ එක් කුලයකට තමයි අයිතිය තියෙන්නේ යක්දෙස්සන්ට අදින ඒ වෙද්ද ලබා දීම අපි සේනේ ලබා දීම කියලා කියනවා. ඉතින් ඒ වස්ත්‍ර ලබා දෙන්න තිබුණු කුලවල අය සාන්තිකම් භූමියට එරිදිගෙන දෙන්න පස්සේ ඔවුන්ට ගැළපෙන රෙද්දක් ඔවුන් ඒ යක්දෙස්සන් විසින් තෝරගෙන තමයි ඒ රෙද්ද තමයි අදින්නේ. එතකොට ඒ රෙදි තමයි එදා මේ පේ කරගත්තේ. ඒකයි මේ උල්පුඩේ විතරක් අතර ගත්තේ. නැත්නම් ඇඳුම් ආයතන ඔක්කොම පේ කර ගන්නවානේ. සත්ලානා උරදරා රාරාද මෝරාරා සිව්වත්තෙන් ගහනත් සවදරා වාගීශ්වරාය බාසුරා නිත්‍යෙන් මේ ආතුර සභා මහා සභා දේව් සභා දෙත්වා සැට බිඳහරු සතෙගුල් නාටු බව දැනගන්න සෙසුනරු අඳිනාවත ලකුණු දැනගන්න සිවුනරු පමුණුද කුමරුද දෙදෙනෙකුගෙන් දෙදෙනාම කිරිපැන් සඳුනින් නාවා නවනාරු තබමින් සංගලක් බඳවා සියලු දෝෂ සංගලට දුරු කරවා එක්තා උතුම් තිසරණයගේ මෙතුන් තල යුද්ධ කරන රස මරතෙන් බිනි බලන උවදුරු දුරු කර උද්දරන්න බලයෙන් නිගේ දිවිනලෙනි විද්වාංශනීය දෝහලින් භූතිරපත් වේවාගතාගෙන මේ අටමගල පාගියන ගොස් ගිහිල්ලා අර දී කොට චණ්ඩරු දුරු මරගෙන පරදන්ට යාය ජය බොමුල හිට නොදී විදුරාතන යන්න දෝත ජය මංගල බලපාපුනාරි මුදමනය කල යනුවතෙන් ජය මංගල කොතකල ආගිනි මේ කල මන්දා මීලායන කල මොහු තාචවේ
ඥානේන්ද ආනුභාවයෙන් තවද සබරගම් පරප්පදී පායමාන වන්නා වූ බෑන සමනකොළට දිවා ගුහාවට එල්ලක් කරන මහියන්ගල දරණියකට පොල්තු බේද සබරගමු මහා මූලස්ථානයේ හේතින් දෙවැත්තලා වැඩ වාසස්ථානය කරන්න අවුරන්දුන හි සුල්තරාගත්තා වූ සුබන ගුණ ඇත්තා වූ නිවන් මඟ එහිකරා වූ සුමන සමන්නන් දිව්‍ය රාජෝත්තම ආනන් වහන්සේ ඔබ වහන්සේගේ ආචාර්යද ආනුභාවයෙන්
සමා කවිය වගේ යටි පැදි පොත් නැවතලියමු අභිමානෙන් පෙරටම යමු රූප අරුණ ශ්‍රී නාමෙන් ලක්කඹර ජය දතනංගමු සමනල සිරිතා
සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං බුද්ධං සරණං ගච්ඡාමි තතියම් කලා අංකුර රාශිය සමාධිගත කරන්නට අද මේ මොහොතේ සිටි ප්‍රවීණ කලා ශිල්පී අපේ පනාවල රැතුමන් වගේ මාසිත සතුටුවන් මහත්මයා ඇතුළු මේ ශිල්පී විනායකී මේ කලාවේ මූලිකයි අද පැල්මඩුව ඓතිහාසික දාගත් පුරාණ මහා විහාර භූමියට පාරම්පරික කලාකරුවන් දක්ෂ ප්‍රවීණ නර්තන ශිල්පීන් රාශිය සම්බන්ධ කොටගෙන තිබෙනවා. වසන්ත වේනිගම එතුමාට කේස් කතකච ගෝලකුග විද්‍යාලයේ නර්තන කාර්ය දෙමුත්තර ශිල්පී ඉතාම ගෞරවයෙන් ආරාධනා කලාවට උචිත වන විදියට රාජං ශ්‍රීදන්ත සාගර සමං වියදම්ම රාජං ශ්‍රීදන්ත සාගර සමං වියසංග රාජං ශ්‍රී බුද්ධ ධම්ම ගුණ සංඝ වරං නමාමි මම සැලකරන්නේ ඔබව මැද්දගෙන කුඩ කෙලියවන්නේ ගැටුව ඔබගේ පිරිවර සමගින්නේ ඔබව යහන සිරියා දෙවියන්නේ සාර අසංකය තිලෝ තුන්පත නෑර අසංකය වැදගත් අවස්ථාවක් ශ්‍රේෂ්ඨ අවස්ථාවකට අපි හැමෝම සම්බන්ධ වෙන වෙලාව සම්බන්ධ වෙන අවස්ථාව අපේ රටට අපේ ජාතියට ආගමට තාමත්ම ළඟින්ම කෙට්ටෙන්ම තියෙන දෙයක් තමයි කලාව සාහිත්‍යය අපේ මිනිසුන් අතරින් ක්‍රමක්‍රමයෙන් ගිලිහෙමින් යන යුගයක මේ කලා ලෝකය පනාවල මහත්මා ප්‍රධාන පිරිස ඒ ගිලිහෙන්නට නොදී තවත් ශිල්පීන් සමාජයට මේ මිහිතලයට මුදා හරින්නට උත්සාහ දරපු එක දවසක් විදිහට මොකද වාර්ෂික තෙරුවන් පූජෝපාර පෙරහැරේදී මෙතන තමයි මේ පින්බිමේ තමයි නර්තන ශිල්පීන් සිය ගණනක් මෙතන ඉන්න. හැබැයි ඔවුන් ඉන්නේ පෙරහැරේ යන්නේ. නමුත් අද දින මේන් ආරම්භ වෙන්නේ පෙරහැරේ ගමන් ආරම්භ කරන දරුවන් 6 දෙනෙක් ජාතියට බිහි කරනවා පැල්මල් ඓතිහාසික පින්බිම. ඒක නිසා විහාරස්ථ දායක සභාවේ සභාපති විදිහට අපිට බොහෝම සතුටට කරුණක් නායක හාමුදුරුවෝ මේ සඳහා මෙම වැලිමලුව අවසර දීමත් ඒ දරුවන් 6 දෙනෙක් මේ සඳහා පෙළගස් වෙලා ඒ කටයුත්තට අවතීර්ණ වුණ අපේ පනාවල අපේ පිරිවනේ ගුරුතුමාටත් ඒ දරුවන් 6 දෙනා ඇතුළු මේ කටයුත්තට දරුවන් යොමු කරපු දෙමව්පියන්
नरेंद्र विजेंद्र सिंह नरेंद्र
ඔබගේ දක්ෂතා ඔබගේ මහ තුතුපන්රක් පූජා කරනවා අතිගෞරවනීය නායක හම්බුන් වහන්සේ අතින් එම තුතුපන් ලබා ගන්න අවස්ථාව. ඔබේ කලාවේ ගමනට තව තවත් ධෛර්ය ශක්තිය තුරුවන්ගේ ආශිර්වාද දේව ආශිර්වාද ලැබේවා කියලා අපේ නායක හම්දුරු හදවතින්ම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. අනාවල මහත්මයා ඒ වගේම අපේ අසිත මහත්මයා ඇතුළු කොට ඇති මේ පිරිස සූදානම් කරලා දැන් ඒක නිම කරන මොහොතේ වෙස් උඩරට නැටුම් කලාව හොම කංකාරී
සමග පැමිණිලා එහි පැවතුණා. තබරගමු දේවාලයටපත් වුණා වීරගම රටේ මහත්තයා. එතුමාගේ කාලේ වෙනකොට තබරගමු නැටුම් විතරයි ඒ දේවාලේ තිබුණේ. වෙන කිසිම නැටුමක් නැහැ. වෙස්තට්ටුව බැඳපු ගයි කංගුල් එකයි මේ අනිත් තියෙන නැටුම් ගැයුම් ටිකයි තිබුණේ. මෙච්චර අලංකාර වෙලා තිබුණේ නැහැ. වීරගම රටේ මහත්තයා අරේ පුහුණු වෙන්න කීප දිනක් පිටක් කළා. නිමල් වීරගම කියන එක්කෙනා තමයි පළමුවෙන්ම ගිය කෙනා. එයාගේ ආනන්ද මල්ලි තවත් මහත්තයෙක් හිටියා. ඒ අයයි මේ නිලමෙලයි කට්ටියයි තමයි මුලින්ම සබරගමුවට උඩරට නැටුම් අරගෙන ආවේ. අරන් ඇවිල්ලා වීරගම කලායතනෙකුත් තිබුණා. අපි ඒ කලායතනෙ දැකලා තියෙනවා. එහෙන් තමයි මේ සබරගමු දේවාලයේ විස් නටන්න පටන් ගත්තේ. මෙහි අය පුහුණු වෙලා. ඒ නිමල් වීරගම උන්නේ අපි ඉන්නේ ඉතර 53 මෙහි පෙරහැරේ හොඳට පිළුම් ගහපු කෙනෙක්. හොඳට නටාපු කෙනෙක්. ඒ අය මේ නිලමෙලයි තාත්තලත් එන්නේ නැතිනේ. ඒ කාලේ මේ වලව්වේ හිටපු වටුගහ උපාලි මහත්තයා එල්පාත රටේ මහත්තයලා ඔය අය තමයි එකතු වෙලා මේ පෙරහැරේ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. එතනදී මේක ගෞරවයෙන් පුද පෙරහැරින් වගේ තමයි වෙස් පළඳලා ගෙනාවේ. මොකද මේ මිනිස්සු පළඳන ඇඳුමක් පැළඳුමක් නෙවෙයිනේ. මේක දෙවියන්ගේ ඇඳුම් පැළඳුම්. ඒක අපේ අය හිස මත නිකන් එකක් තියන්නේ නැතුව මොල්ලියක් වගේ තියන්නේ නැතුව කරඬුවක් බවට පත් කළා ලී වලින්. ඒ තුනුරුවන් සිරසේ තිබේ තබාගෙන. ඒ කියන සදාකාලික තෙරුවන සිරසේ තියෙන්නේ කියලා බුද්ධ ධම්මාච පච්චේක බුද්ධ සංඝාච සාමිකා දාසෝ වාහස්මි මේතේ සං කියලා ගුණං ධාතු සිරේ සදා. තෙරුවන සිරේ සදාගෙන තියෙනවායි කියන එක තමයි මේ විස්තට්ටුවට උඩින් ඒ තියලා තියෙන්නේ කරඬුවක් හා සමාන එකක්. කරඬුවක් වගේ නේද ඒක ලීයෙන් කපලා. ඒ හැඩය කරඬුවක් වගේ. මහා විහෙරේ හේවිසි නන්ද ඇහෙන කොට රජ මහා වීදියේ පෙරහැර අනරානින අනරානින සත Asugini,
වාසත් සුවිදු ජන්නෙක් තෝසින් පිදෙන සමගා පනාල මහත්මයාට ඒ හසිත පුතාට බෙහෙම ස්තුති කරන්න ඕනි. හැබැයි පුතාලා ඔක්කොටම කියන්න ඕනි. පුතේ ඔබ වෙස් බැඳලා අද නැටුවේ පළමුවෙන්ම පැල්මඩුල් රජමහා විහාරයේදී දෙමාපියන්ටත් කියන්න ඕනි. හැබැයි ඒක කවදාවත් අමතක කරන්න එපා. පැල්මඩුල් රජමහා විහාරයේ වෙස් බැඳනනම් අපිට ඉස්සෙල්ලාම ඒ වෙස් නර්තන ශිල්පියෝ ශිල්ප දක්වන්න ඕනේ පුතේ මේ රජමහා විහාරේ තමයි. ඒකින්ද මේකට තන දෙනවා මිස ඔබ උගන්වපු ගුරුවරුන්ට කවදාවත් ගුරුවරයෙක්ගේ පිට හිත රිදවලා මේ ගමන ආරම්භ කරන්න එපා. හසිත පුතා වෙන්න පුළුවන්, පනාල පුතා වෙන්න පුළුවන්. ඒගොල්ලන් අහන්න ඕනේ සර් මට අහවල් වැඩක් තියෙනවා. මොකද මේකට කර යුත්තේ? අදත් මගේ ළමයි මයින් අහන්න තෝ ඉස්කෝලේ නිකම අකන්නටන්නේ. ඒකේ හිරිත ඒක තමයි. තන
ඉඳන් රස්නෙට වතුර බොන්න නැතුව හීතරට වතුර ටිකක් බොන්න නැතුව ඔබ නිර්මාණය කරලා අද ඔබේ දිනුව හරි ලස්සනට රස විඳිනවා. ඉතින් ආදරණීය මෑණියන්ගේ දෝතින් ඔය බුලත් උරුල්ල මුලින්ම තියන්න තියලා මේ විදිහට මාපී වන්දනාව කරමු. Amma
ජාති ජාති අමුවේවා ආදර මාගේ අම්මා එනුවෙන් විහිසි මැදියම් රැයේ උඹයි කප්රුකනින්ද ඇතුවේ නොවේලු මාවේදුවේ අම්මා කුසට නියම රස නොගෙනලු මාවේදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මාවේදුවේ අම්මා සම්මා සම්බුදු සරණයි ආදර මාගේ අම්මා පොසේසි උද්දි කාරණම් ආයුදීගං වස්ස සතම් ආදං නමාමහං ඉතින් අපි පියවරුන්න මේ විදිහට වන්දනාමාන කරමු බුලත් හොල්ල පියතුමාගේ අතින් තියන්න ගියා ඈත පිටිසර ගම් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නු පියා ඔබේ පායුග වඳිමි ආදර පියාණෙනි උද්දිකා චුම්බිත්වා පිය පුත්තකං රාජ මච්ඡම් සුපතිත්තං පීතු පාඩං නමාමහං ඔබ වෙනුවෙන් නිර්ලෝභී වුන්ගේ ශිල්ප සතර ලබා දීලා ඔබව අද මේ හැමෝම ඉස්සරහා කලේලි බස්සුවා. ඉතින් මේ කලේලි නර්තනය කරන්න ඔබට හැකි වුණේ ඔබගේ ගුරුතුමන්. ඈත ඈත සංසාරේ හමු බව කියල්ලා පීන පීන මේ බවයේ ඔබේ ගුරුතුම වදිල්ලා රැන රැන කුරුල්ලනේ මින්න මෙහෙට වරෙල්ලා දෝත දෝත මල් නෙලලා බුදු සමිඳුට පුදල්ලා ඉක්කා පේති මමං ගරු සගාරේන චිත්තේන අහං වන්දාමි තං ගරු අහං වන්දාමි තං ගරු එතුමාගේ පියා මහා විදේශක් දරුවා. ඒ කාලේ මට මතකයි මම පස්සින් ගත්ත අලුතත් මේ එතුමා
බොහෝ අවස්ථාවන් වල අපිට සේවාස්ස සැටි පවත්වලා අපිට ලොකු ශක්තියක් දුන්නා. කොහොමද අපි පාසලේදී ළමයින්ට උගන්වන්න ඕන ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ, ඒ වගේ දේවල්. ඒ වගේම මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ පනාවල පුතාගේ මෑණියන් අපේ දයාමිස් පනාවල මිස් ඇත්තටම මට අවශ්‍ය වෙලා තිබ්බා එතුමාගේ පියාගෙන් මගේ පුතාටත් නැටුම් ගන්නන්න. බොහෝ කාලයක් පනාවල සර්ගෙන් නැටුම් ඉගෙන ගත්තා මගේ පුතත්. ඇත්තටම මම මේ අවස්ථාවේදී දැක්කේ උඩරට නර්තනය වගේම මුද්‍රානාට්‍ය කලාවටත් ජිනේන්ද්‍ර පුතා ලොකු ශක්තියක් තියෙනවා එතුමාට. ඉතින් දරුවන්ට ඒ කාලේ මේ අවට සිටින බොහෝ දරුවන්ට තමන්ගේ හැකියාවන් දියුණු කරගන්න ලොකු තෝතැන්නක් වුණා, කලාකාරයක් වුණා පනාවල සර්ගේ ගෙදර. ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. සෙසු මහා සංඝරත්නයටත් වැඩම කළ සියලුම සංඝරත්නයටත් අපගේ ස්තුතිය. මේ කලා අංකුර සමාජගත කිරීමට වෙහෙස වූ නර්තනාචාර්ය දිනේන්ද්‍ර පඩාවල මහතාටද අසිත සඳරුවන් කලාකරුවාටද සහාය වූ සියලුම කලාකරුවන්ටද ස්තුතිය පුද කර සිටිමු. අප දෙමව්පිය කමිටුවේ සියලුම දෙනාට සහභාගී වුණු සියලු දෙනාට මූල්‍යාධාර පරිත්‍යාග ලබා දුන් සියලු දෙනාට ධම්මං ධම්ම දිවාකර ධම්ම රත්න සාර නිසරණේ සංඝාජය තිලනු සත් ධර්මය වාදින් තිලනු සංඝං සරණි වේදලා කතු දිසරණ අත්මුතුම්
නිදුනාම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ආඥාවෙන් දානභාවයෙන් දැස් වහන්සේකට වහන්සේ තවුණක් දෙවනත හසුරුවන ධායයෙන් වතාවම මහරහතන් වහන්සේලාගේ ආඥාවෙන් ආඥාවෙන් දැස් වහන්සේකට අලෝකේ මුළුදකෝ ඉදබන්දන ඉදබන්දන Panjindian kon lowe dan guru mahado sabang guru itu di kampung Indro konan tu jana paruku manglo bisa mudi lore itu dia tu kampung orang ada tijan kumur patu rati adum tu di gua කට්ටියම තාත්‍ර පද්දේ අමර පද්දේ ළමයි ටිකයි සල්ල දෙන එකයි. මෙරණ නුගල මේක කීර මුදකට නැරියා සාරෙන් ආල්වාවෙන් ආතපුලේ අගනිස්ථාවේ වන්තලේක පර්වතයක දපිල්ලක් කළ යටි ප්‍රඥාය සත්‍යං දා බලෝනා රූපනාති බින්කම්වේ මහානාහිමි වැඩ සිටින මහාවිහාරේ හේවිසි නන්ද ඇහෙන කොට රජමහා වීදියේ පෙරහැර ඇදෙන සඳ හරියාඩම්බරයි හේවිසි ගාන විට පෙර රජ දවස ඉශීවරයන් පිදුම් රද පින්සර බැල් මඩලු දාගැප්ම් වෙහෙර සඳ අභිමානයකි රජ පෙරහැර යන්නෙන සඳ පුංචිම නැට්ටුවන් තාලෙට නටන රඟ මහකල් කුළුණු මත තැම්පිට වෙහෙර සදයි වේහැල්ලේ සංඝ පරපුර සිටින බිමයි සබර ගම්මේ ඒ විසි හඬ දසත ඇසෙයි පින්බර පැල් මඩුළු දාගැප්ම් වෙහෙර සඳයි පින්බර පැල් මඩුළු දාගැප්ම් වෙහෙර සඳයි